ලෝකයේ විශාලතම ගංගාව පෘථිවියේ පෙනහැල්ල ලෙසින් හඳුන්වන දෙවැන්ත වනාන්තරයකට ජීවය දෙන මහා ජලකඳ ඇමර්සන්. මේ නම ඇසූ පමණින් අපේ මතකයට එන්නේ එහි සුන්දරත්වයේ ජෛව විවිධත්වයේ වගේම විශාලත්වයයි. ඒත් මේ මතු පිට සුන්දරත්වයේ යටින් ඇමර්සන් ගංගාව තුල සහ වනාන්තරය තුල සැඟවුණු ලෝකයෙන් වසන් වූ අභිරහස් රාශියක් තිබෙනවා කියලා ඔබ දන්නවද? අද අපි මේ වීඩියෝවෙන් ගෙන එන්නේ ඒ විස්මජනක සහ භයානක අභිරහස් කිහිපය ගැනයි. අපිත් එක්ක එකතු වෙන්න මේ අద్భుත ගමනට. එල්ඩරාඩෝ හෙවත් රන් නගරය. සියවස් ගණනාවක් පුරා ගවේෂකයන් සහ වික්‍රමාන්විතයන් ඇමර්සන් වනයේ ගැඹුරටම ගිය පුරාවෘත්තයක් තමයි එල්ඩරාඩෝ කියන්නේ. අතිශයින්ම ධනවත් නගරයක් මේ වනාන්තරයේ කොහේ හරි සැඟවිලා තියෙන ගෙන විශ්වාසය නිසා ජීවිත කීයක් නම් නැති වෙන්නේ නැද්ද? මේ කතාව ඇත්තක්ද එහෙම නැත්නම් ගවේෂකයන් මුලා කරන්න යොදපු උපායක්ද? පුරාවිද්‍යාඥයන්ට තවමත් මේ නගරය හමු වෙලා නැහැ. ඒ ඇමර්සන් වනයේ ඇතැම් ප්‍රදේශවල හමු වන පැරණි ශිෂ්ටාචාරවල නටබුන් සංකීර්ණ මාර්ග පද්ධති සහ ජලාශ්‍රිත ඉදිකිරීම් වලින් පේනවා අපි හිතනවට වඩා දියුණු මිනිස් සමාජයක් මේ ප්‍රදේශයේ තිබිලා තියෙනවා කියලා. සමහර විට එල්ඩොරාඩෝ කියන්නේ එකම නගරයක් නෙවෙයි. මේ වගේ දියුණු ජනාවාස ජාලයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඒ අභිරහස අදටත් ඇමර්සන් වනයේ සැඟවිලා තියෙන අභිරහසක්. උණු වතුර ගංගාව. ඇමර්සන් වනයේ කිලෝමීටර් 6කට වඩා දිග ස්වාභාවික ජලය උතුරන ගංගාවක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේක නම් කිසිම ගිනි කන්දක් ආසිත ප්‍රදේශයක් නෙමෙයි. එහෙනම් කොහොමද මේ ගංගාවේ වතුර මෙච්චර රත් වෙන්නේ? මේක තමයි ෂනයි ටිම්පිස්කා හෙවත් සූර්යාගේ උණුසුමෙන් රත් වූ ගංගාව. මේ ගංගාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45-100ත් අතර වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහර තැන්වල වතුර උතුරනවා. මේකට හේතුව විදිහට විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ භූගත උණුදිය උල්පත් මගින් නිකුත් කරන තාපය බවයි. මේ වගේ ගිනි කඳු වලින් දුරස්ව පිහිටි ගංගාවක් ලෝකේ කොහෙවත් දැකෙන්න ලැබෙන්නේ නැහැ. මේකත් ඇමර්සන් වනයේ තවත් පුදුම සහගත අභිරහස් සිද්ධියක්. හඳුනානුගත් ජීවි සහ ආදිවාසී පුරාවෘත්ත. ඇමර්සන් වනාන්තරය කියන්නේ විශාලම ජෛව විවිධත්වයකට හිමිකම් කියන වනාන්තරයක්. තාමත් විද්‍යාවට හඳුනා ගන්න බැරුණු සත්ව සහ ශාක විශේෂ දහස් ගණනක් මේ වනයේ සැඟවිලා තියෙනවා. ඒ අතරේ ආදිවාසී ගෝත්‍රික ජනතාවගේ පුරාවෘත්තවල කියන විද්‍යාවටත් අභියෝග කරන අద్భుත ජීවීන් ගැනත් කතා කරනවා. එවැනි සතෙක් තමයි මාපිංගුවාරි කියන විශාල දුර්ගන්ධයක් හම්බන එක ඇසක් තියෙනවා කියන ජීවියෙකු ගැනත් මොවුන් කතා කරනවා. සමහරු කියන්නේ මේ වඳ වී ගිය යෝධ බිම්කම් බැල්ලෙක් වෙන්න පුළුවන් කියලායි. ඒ වගේම යාකුමාමා නමින් හැඳින්වන මීටර් ගණනක් දිග යෝධ ඇනකොන්ඩාවෙක් ගැන පුරාවෘත්තවල කියනවා. මේ කතා ඇත්තක්ද? එහෙමත් නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආපු කතන්දර විතරද? ඇමර්සන් වනයේ අඳුරු මුළු වල ඒ රහස් අදටත් පවතිනවා. අතුරුදහන් වූ ශිෂ්ටාචාර සහ ටෙරාප්‍රෙටා. අපි හිතන්නේ ඇමර්සන් වනාන්තරය හැමදාම ජනශූන්‍ය ගෝත්‍රික ජනතාවක් විතරක් ජීවත් වුණු ප්‍රදේශයක් කියලායි. ඒත් මෑත කාලීන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වලින් මේ මතය වෙනස් වෙමින් පවතිනවා. වනාන්තරයේ විවිධ ප්‍රදේශ වලින් හමුණු ටෙරාප්‍රෙටා එහෙමත් නැත්නම් කළුපස තියෙන සාරවත් පස් තට්ටුව දියුණු කුෂිකාර්මික ශිෂ්ටාචාරයක් මේ ප්‍රදේශයේ තිබුණු බවට සාක්ෂි දරනවා. මේ මිනිස්සු කවුද? ඔවුන්ට මොකද වුනේ? සමහර පර්යේෂකයන් විශ්වාස කරන්නේ යුරෝප ආක්‍රමණිකයන් ගෙනාපු ලෙඩ රෝග නිසා මේ ශිෂ්ටාචාරය විනාශ වෙන්නේ නැති කියලායි. ඒත් ඔවුන් ගොඩනගපු ඉදිකිරීම් පාරවල් සහ ඔවුන්ගේ ජීවන රටාව ගැන තවමත් අපි දන්නේ බොහොම ටිකයි. ඇමර්සන් වනයේ ගස් කොළන් අතර ඒ අතීත ශිෂ්ටාචාරවල රහස් තවමත් නිහඬව සැඟවිලා ඇති. ගංගා පත්ලේ සැඟවුණු ලෝකය. ඇමර්සන් ගංගාව මතු පිට වගේම එහි ගැඹුරු පත්ලත් අභිරහස් වලින් පිරීලා. සමහර තැන්වල මීට 100 ගණනක් ගැඹුරු මේ ගංගා පත්ලේ ජීවත් වන්නේ මොන වගේ ජීවීන්ද? විද්‍යාඥයන්ට තවමත් ගවේෂණය කරන්න බැරි වුණු විශාල ප්‍රදේශයක් මේ ගංගා පත්ලේ තියෙනවා. සමහර විට අපි කවදාවත් දැකලා නැති අලුත්ම මත්ස්‍ය විශේෂ ජලජ පැලෑටි මේ ගැඹුරේ ජීවත් වෙනවා ඇති. ඒ වගේම ගංගාවේ ගලා යාම නිසා හැදුණු අමුතු භූවිෂමතා ගුහා පද්ධති මේ පත්ලේ සැඟවිලා තියෙන්න පුළුවන්. ඇමර්සන් ගංගාවේ ජල කඳට යටින් තවත් සම්පූර්ණ වෙනස් ලෝකයක් තියෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් මේ අපි කතා කරේ ඇමර්සන් ගංගාව සහ වනාන්තරය තුල සැඟවුණු අභිරහස් වලින් කිහිපයක් ගැන විතරයි. එල්ඩොරාඩෝවේ රන් නගරයේ සිට උතුරන ගංගාව, හඳුනානුගත් ජීවීන්, අතුරුදහන් වූ ශිෂ්ටාචාර සහ ගංගා පත්ලේ සැඟවුණු ලෝකය දක්වා ඇමර්සන් කියන්නේ තවමත් මිනිස් මනසට අභියෝග කරන ගවේෂණය නොකළ තවත් බෝධියේ ඇති තැනක්. මේ අභිරහස් වලින් සමහරක් කවදා හරි විසදෙයිද? එහෙමත් නැත්නම් ඇමර්සන් වනයේ ඝනපත්‍ර අතර ඒවා සදාහටම සැඟවිලා තියෙයිද? එය කාලය විසින් තීරණය කරાવી. ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ අභිරහස් සහ දැනුම පිරුණු වීඩියෝ බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.